යම් සීමාවක් දක්වා චෙක් ලිකුත් කරන්න ගිණුමේ සල්ලි නැතුව දෙන අවසරය තමයි අයිරා පහසුකම. ඒ අවසරය යටතේ මම ගන්න ප්‍රමාණය තමයි බැංකුව අයිරාවක් දෙන්නේ ජංගම ගිණුම් හිමියෙක්ට විතරයි. වෙන කාටවත් බැංකුව අයිරා පහසුකම් දෙන්නේ නැහැ. ඒක ටික පොලිය වැඩි. බැංකුව අයිරා වර්ග දෙකක් මම කියවනේ. ටෙම්පරරි తాවකාලික බැංකුව අයිරා, ස්ථාවර බැංකුව අයිරා. මම ආයෙ පොඩි ප්‍රශ්නයක් අහන්න යන්නේ. తాවකාලික හා ස්ථාවර බැංකුව අයිරා අතර තියෙන ලොකුම වෙනස පොලියද කාලයද ඇපද. ඇත්තට මේකේ එකම වෙනස දෙකටම පොලිය ගන්නවා. දෙකම යම් කාලයකට තමයි දෙන්නේ. TOD වලට ඇප නැහැ. TOD වලට ඇප නැහැ මොකවත්. පුජ්‍යල විශ්වාසය මත බැංකුවට ගියොත් මම ලබන සතියේ සල්ලි දාන්නම් OD එකක් දෙන්න කිව්වොත් බැංකුව කියනවා හරි චෙක් ලියලා සල්ලි දෙන්න ගන්නම්. ඇප තමයි ලොකුම වෙනස. POD දෙන්නේ නැහැ ඇපයක් නැතුව. එක්ක ඉඩමක්, වාහනයක්, ස්ථාවර තැන්පතුවක් පර්මනන්ට් එකට අනිවාර්යෙන් ඇපයක් තියෙන්න ඕනේ. ඒ දේපොළ ඇපේ ඉවර වෙනකල්ම ඩියක තියෙනවා. කාලය කොච්චර කාලයකටද කියන එක තීන්දුව වෙන්නේ අපේ ඇපේ තියෙනකල් බැංකුව අයිරාව තියන් ඉන්න පොලියකට. පොලිය ගොඩක් පිට TOD වල වැඩි. TOD වල අපි 20ක් කියලා මේක 6ක්. ඒ වගේ POD අඩුයි අපේ තැන්පතු මතනේ අපි අයිරා ගන්න. తాවකාලික අයිරාවල පොලිය වැඩි. ඒවා දෙන්නේ දින 60කට දින 90කට කෙටි කාලයකට. ස්ථීර බැංකුව අයිරාවක් මං ගන්නවා නම් සමහරට මට දිග කාලයකට ගන්න පුළුවන්. මගේම ඇපයක් තියලා නේ ගන්න ණයක් වගේ තමයි. TOD වල පොලි වැඩි. කෙටි කාලයන්නේ මාස දින 60යි දින 90යි. මේකේ පොලි අඩුයි. ඒ අපේම සල්ලි අපේට දීලා නේ ගන්න. ඒ වගේම මේකේ කාලය අපිට ගෙවන කල් තියාගන්න පුළුවන්. අපේ ඇපයක් මතනේ යන බැංකුව කැමති POD තියෙනවා. TOD වල එහෙම නැහැ. කෙටි කාලෙකදී අපි ගෙවලා දාන්න ඕනේ.